අද හදන්න යන්නේ අඩි 20ක් දිග නයි සරුංගලයක්. ඔන්න බට කෑලි තුනකුත් හොයාගත්තා. හැමදාම වගේ අපි යන අත්තන්ටෙන් වැඩේ පටන් ගමු. කලින් වීඩියෝ ටිකක් බලවනම් මම හිතනවා ඔයගොල්ලෝ දැන් අත්තන්ට ලේසියෙන් හදාගන්න පුළුවන් ඇති කියලා. අපි මුලින්ම අත්තන්ට හැඩේ හදාගමු. කලින් වීඩියෝ එක මල්ලි කෙනෙක් අහලා තිබ්බා මේ අත්තන්ට හැඩේ ගන්න කොහොමද කියලා. මම නම් ගන්නේ මෙන්න මේ විදියට. දැන් අත්තන්ට මැදේ ඉඳලා ටික මෙහෙම වක්‍ර වෙන්න තමයි ගන්න. මුලින්ම කරන්නේ මේ පැත්තට වැඩිපුර සුද්ධ කරන්න කියන්නේ. මේ වගේ දුරක් අරගෙන මේ පැත්තට වැඩිපුරම සුද්ධ කරගන්නවා. එක මාක් එකකට. ඊට පස්සේ අනිත් පැත්තට ඒ වගේම දුරක් අරගෙන ඒ ටිකත් වැඩිපුර සුද්ධ කරගන්නවා. එතකොට ඒ හරියෙන් හොඳට නවා ගන්න පුළුවන්. ඊට පස්සේ මැදට එනකොට ටික ගානට ගන්න තියෙනවා. කෙලවරම වැඩිපුර සුද්ධ ඊට පස්සේ ටික මෙහෙට එනකොට ගොඩක් තියෙනවා බටේ. මෙන්න මෙහෙම අත්තන්ට හැඩේ හදාගත්තා. මේ හැඩේ ගත්තේ තව ටිකක් පැහැදිලි කරනවා නම් මෙන්න මේවට එනකම් ගොඩක් සුද්ධ කරලා ඊට පස්සේ මෙන්න මේ ටික ආයෙ චුට්ටක් අඩුවෙන් සුද්ධ කරලා මේ ටික තව ටිකක් අඩුවෙන් සුද්ධ කරලා ඊමර චුට්ටට අඩු වෙලා තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අනිත් පැත්තත් ඒ වගේම තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම හැඩයක් හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති හැඩය අනුව මේ අප සුද්ධ කරන ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. තව ටිකක් බෝල කරනවා නම් තව ටිකක් සුද්ධ කරගන්න පුළුවන්. දැන් අපි මේක බැලන්ස් කරගමු. මේ පැත්ත ටිකක් බර වැඩි පැත්ත ටික සුද්ධ කරලා ගානටම මැදට එන්නේ බැලන්ස් කරගෙන තමයි තියෙන්නේ. දැන් හරි බැලන්ස් එක. නයා සරුංගලට තව අත්තණ්ඩක් කිව්වේ පිළ කිව්වත් හරි. ඉතින් මම මේ තව එකක් හදලා ඔන්න අත්තණ්ඩයි පිළයි දෙකම හරි. ඊළඟට තියෙන්නේ මැද බටේ නම් ගානට මේ ඇද ටික අයින් වෙලා කෙලින් වෙන්න සුද්ධ වෙන්න තමයි තියෙන්නේ. අපි එන එක සුද්ධ කරගමු. ඔන්න එහෙනම් මැද බටේත් හරි. අපි එන්න දැන් යමු සරුංගලේ හදන්න. මුලින්ම මැද බටේ අරගෙන මෙන්න මේ හරියෙන් කියන අත්තණ්ඩ සෙට් කරන හරියෙන් පොඩි පොත්තක් අහ ගන්නවා. මතකෙන් ගලවලා යන්න මේ. ඊට පස්සේ අත්තණ්ඩ අරගෙන මේක නෙමෙයි මේක ගානට එතන මැදට සෙට් වෙන විදිහට හද සෙට් කරගන්න. ඊට පස්සේ දින යට කරගන්න. ඔන්න අත්තණ්ඩ ගැට ගන්න. ඊළඟට අපිට දෙන්නේ පිළ ගැට ගන්න. පිළ ගැට ගන්න කලින් අපේ මැද බටේ යටපැත්තේ පිළ සෙට් වෙන තැනින් පොඩි කෑල්ලක් කපලා අයින් කරගන්නවා. මම කපලා ඊට පස්සේ ගානට එන පිළ තියාගන්න. එතකොට ගානටම පිළ සෙට් වෙනවා. දැන් අපි යන පිළ ගැට ගහගමු. ඔන්න දැන් පිළයි අත්තණ්ඩයි දෙකම ගැට ගහගත්තා. ඊට පස්සේ අපි සුපුරුදු පරිදි උඩ පැත්තෙන් වැඩේ පටන් ගමු. එක නූලක් මේ හරියෙන් ගැට ගන්න. ඊට පස්සේ වැඩි අදින්න නැතුව උඩ පැත්තෙන් ගැට ගන්න එක. ඊට පස්සේ දුර ගත්තා. අනිත් පැත්තත් ගැට ගැහුවා. ඊට පස්සේ අත්තණ්ඩ අපි යටපැත්තකට දානවා. මේ විදිහට කෙළවරෙන් ගැටයක් දැම්මා. ඊට පස්සේ කෙලින්ම පිළට ගැට ගන්න නැහැ. මෙන්න මේ මැද බටියට තමයි ගන්න. ගානට ඒක ඇදලා ගැට ගන්න. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ වගේම ගැට ගන්න. අර පැත්තට සමාන ගානකටම මේ පැත්තට ඇදගමු. හරි. උඩ පැත්ත හරි. අපි දැන් යට පැත්ත ගැට ගමු. ඒකෙත් මේ කෙලවර මෙතනට ගැට ගන්නවා. මේ කෙලවර මෙතනට ගැට ගන්නවා. හරිම ආකර්ෂණීය අන්තවල පිළිය දෙපැත්තම කඩලා ගියා. බටේ පොඩි ක්‍රැක්ස් දෙකක් තිබිලා තියෙනවා එතන. ඒක අර හැට පේන්නේත් නෑ. අර බර වටනම තමයි කඩලා ගියේ. දැන් ඉතින් ඒක රිප්ලේස් කරගමු. අරුංගලේ සම්පූර්ණයෙන්ම දැන් ආයෙ ගැලවුවා. මේ බටවල ප්‍රමාණ ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති කියලා මම හිතනවා.
ඒක ඉතින් ඔයගොල්ලෝ හදන සරුංගලේ හැඩය අනුව තමයි තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේ නයා සරුංගලේ අත්තණ්ඩයි ඇදුබට එකම ප්‍රමාණය වගේ තමයි. පිළ චූට්ටක් තමයි පොඩි කරලා දෙන්නේ. ඔයගොල්ලෝ බලලා ඒක ගන්න මෙෂර්මන්ට් එක ගන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ සරුංගලේ හැඩය පොඩ්ඩක් එහෙම නෙවෙයි. ඔන්න ආයේ කලින් දැනම පට්ටම හදාගත්තා. අපි එහෙනම් දැන් බලමු පිළ ගැට ගහගන්නේ කොහොමද කියලා. මුලින්ම එක කෙලවරකින් නූල ගැට ගහ ගන්නවා. නූල ගැට ගහනකොට පිළ යටපැත්තට තමයි ගැට හිටින්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ නූල යටින් පිළේ නූල දාලා අපි මෙන්න මෙතන මැද තමයි ගැට ගහ ගන්න ඕනේ. සාමාන්‍ය ගානක් හැද ගන්න. ඕනට වඩා අදින්න එපා නැත්නම් කඩලේ කඩලා ඉතින් ආය හදාගන්න චෙක් හරි. දැන් මේ පැත්ත දුර මැනගෙන ඒ විදිහටම අනිත් පැත්තට ගන්න තියෙන්නේ. මේ පැත්තට යටින් ගැට ගන්න. අයියෝ ආයි ගියා. ඒකත් ඇද වැඩි වුණා. ඒක ආයේ පිලක් හදන්න බෑ. ඉතින් මම මේකට පොඩි කැලලක් කියලා පිටිපස්සෙන් ගැට ගහ ගන්නවා. මේකේ මේ නාගේ නැට්ට තියෙන නිසා අර බැලන්ස් එකට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න කොහොම හරි බාධක හමුවේ පිළ ගැට ගහගත්තා. දැන් තියෙන්නේ මේ නූල් කෙලවරේ අත්තණ්ඩයි පිළේ නූල් දෙක සම්බන්ධ කරලා. මේම නූල අරගෙන ගැට ගහගන්න. අනිත් පැත්තත් අපි ඒ විදිහටම ගැට ගහගමු. ඔයගොල්ලෝ ගද්දි පොඩ්ඩක් බටේ බලලා ගන්න. වේලිලා වැඩි නම් මෙන්න මේ වගේ මේ පොඩක් නවා ගන්න බෑ. කඩලා යනවා අක් ගාලා. සාමාන්‍ය ගානක් වේලලා තියෙන කොටයක් තමයි පොඩක් හොඳ. මේ පැත්තත් මෙහෙම ගැට ගහගත්තා. හරි. නයිස් අරුංගලේ පට්ටම හදලා ඉවරයි. අපි එහෙනම් දැන් මේක අලවමු. නයිස් අරුංගලයක් අලවනවා ඉතින් කළු කුණු බෑක් තමයි. අපි එහෙනම් අලවන්න පටන් ගමු. මුලින්ම අපි එහෙනම් පිළ පැත්තෙන් පටන් ගමු. වැඩිපුර කොළ ප්‍රමාණය නම් මුලින්ම අයින් කර ගන්නවා. අපි දැන් මේක අලවමු. හඳුන් කුරක් තමයි මේකට පාවිච්චි කරන්නේ. මදුරු කොයිල් එකත් හොඳයි. හඳුන් කුරේ පිට අර පොඩියරනේ තව වදින්නේ. පිළ පැත්ත හරි. ඊළඟට අලවන්න මම මෙතන උඩ කෑලි දෙක. අපි ඊට පස්සේ දෙපැත්ත අලවගමු. හරිද? අපි උඩ පැත්තත් අලවගමු. මේ විදිහට නයාගේ පට්ටම අලව ගත්තා. ඊළඟට තියෙන්නේ නැට්ට අලව ගන්න. නැට්ට අලවන්න කලින් මම කඩේට ගිහලා මදුරු කොයිලක් අරන් යනවා. උලන් කූරෙන් නම් බෑ නැට්ට අලවන්න. ඊට පස්සේ සරුංගල එක කෙලවරකට නූලක් ගැට ගහගන්නවා. මේ නූලක් ගැට ගහන්නේ නැට්ට පොඩ්ඩ හයියට තියෙන්න. නැට්ට ගහගා වගේ වැටෙනොත් නැත්නම් මේක ඉතින් කරදරයි. ඊට පස්සේ සරුංගලේ කෙලවරකින් තියලා සරුංගලේ උඩ බරක් තියාගන්න. ඊට පස්සේ නූල අරගෙන අනිත් පැත්ත කෙලවරට යන්න. ඒ කියන්නේ නැට් එක ගන්න ඕනේ දිග තියෙන පැත්තට. ඊට පස්සේ මේ පැත්ත කෙලවරත් මොකක් හරි නූල පටලවලා ආය අනිත් පැත්ත කෙලවරට ඇදගෙන යන්න. ඊට පස්සේ නයාගේ පට්ටමේ අනිත් පැත්තේ පිළේ යටපැත්තේ අනිත් කෙලවරේ නූල ඉතුරු ටික ගැට ගහ ගන්න තියෙන්නේ. මේක තමයි අපේ නිකන් නයාගේ නැත්තේ මාජින් එක වගේ. මෙහෙම අලනකොට ලේසි වැඩි. හැබැයි ඉතින් ගහක පැටලුණොත් නෑ ඉතින් කරන්න දෙයක් නැහැ. වැට්ටයි සරුංගලයි දෙකම තියලා තමයි ඉන්නේ. ඊට පස්සේ කොලයක් අරගෙන නූල යටපැත්තෙන් දාගන්න තියෙනවා.
ගාන්ට හදාගෙන අලෝගන්න තමයි තියෙන ගන්න මුලිම නැත්ත කෑල සරුංගලට අලෝගෙන ඊට පස්ස මේ පැත්තෙන් අලෝගම් දැන් තියෙන්නේ මේ විදිහට දිගටම අලෝගෙන යන්න. මෙන්න මේ විදිහට නාගෙන නැත්ත අලෝගන්න. ඊළඟට අපි එහෙනම් ෂේරියාව දාමු. මුලින්ම නූල් කෑල්ලක් ගන්න. අරගෙන ඒක දෙපට දාලා දිගට නූල් කෑල්ලක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම යටපැත්ත. මම මෙතන සිදුරු දෙයක් ඉදගත්තා. මෙන්න එහෙම නූල අරගෙන කොට්ටයක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ එතන හොඳට ගැට ගහ ගන්න. හදර ගැට ගහ ගන්න ෂේරියාව යන්නේ යන්නේ කියලා. පස්සේ අපි ඉස්සරහ පැත්ත කැටයක් දාගමු. ඉස්සරහත් මම මේ විදිහට තව දෙයක් ඉදගත්තා. නූල දාගෙන ඒකටත් කොට්ටයක් තියලා අදර ගැට ගහ ගන්න ඕනේ. මෙහෙම එහෙම යන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ හරියට ආගේ නූල අරගෙන මම මැදට දාගන්නේ. එහෙම කියලා මෙතන මෙහෙම ගැටයක් දාගන්න. ඊට පස්සේ බලන්න ගැටේ හරියට මැදට සෙට් කරලා. එහෙම නැත්නම් පොඩ්ඩක් හිට මේට කරලා හදාගන්න. හරි. මෙන්න මේ තමයි ෂේරියාව දා. මෙන්න මෙහෙම බාධක ගොඩක් මැද නයි සරුංගලෙත් හදලා ඉවර කරා. දැන් හොඳටම රෑ වෙලා තියෙන්නේ. මේ සරුංගලේ හදන වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.